මම දැන් ඔයාලට පෙන්වන්න යන මේ දර්ශනේ මේ විදිහටම දකින්න නම් ඔයත් මේ වගේ ලස්සන ගමක ඉපදිලා තියෙන්න ඕන. නේ පේනවාද පට්ට ලස්සනට මේ මගේ පිටිපස්සෙන් ඉර බහිනවා. මේ මට පේන විදිහට මේක උඹලට වෙන්න ගන්න බැරි වෙන එක ගැන මට දුකයි. හරිද? ඕ කොහමද? කුරුල්ලෝ යද්දි මාර ලස්සනයිනේ. අපි එහෙම මෑන් ටිකක් ඉස්සරහට මේ මොනවද කියලා දන්න කට්ටිය මේ මං කියන්න කලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරිද? හෙලෝ බොයිස් මොකද වෙන්නේ? ඉතින් ඔන්න මේ සති දෙකකට විතර පස්සේනේ අපි සෙට් වෙන්නේ. හඩෝ බයින් එපා මේ එක එක වැඩ තිබ්බා වීඩියෝ එකක් දාගන්න ඉදාවන්නේ නැතුව ගියා. ඉතින් channel එකේ reach එක අම්මට සිරි වෙන්න නැති වෙලා තියෙන්නේ. දැන් මචං ඉස්සර views 200ක් ආවා. ඒ 200වත් එන්නේ නැහැ. හරිද? මේ මන් දැන් නිකන් එන YouTuber වගේ කිව්වට මේ views යන්නේ නැහැ මචං. හරිද? මේ කට්ටිය share කරලා පොඩි support එකක් ගමු. ඉතින් මං අද ඉන්නේ ඔයාලා දන්න මේ පිටිපස්සේ පේන තැන කොතනද කියලා මේ අපේ පරණ වීඩියෝ බලනවා නම් අපේ පරණ සෙට් එක දන්නවා මචං. හරිද? මේ මං ආවා මෙහි කොහෙද ආවේ? මං ආවා වෙල්ලේ ආයට. හරිද? මේ මෙතනට අවසර පේන ලස්සන මේ පොඩි දෙයක් ඔයාලට පෙන්වන්න ආවේ. හරිද? මං ඉස්සෙල්ලා ඔයාලට වටපිට පෙන්නලා ඉන්න. බොයිස් අපි වටපිටාව පොඩ්ඩක් බලමු. එනවනේ. හැම තැනම කොළ පාට තමයි ඇල වහලා තියෙන්නේ. මේ දැන් මේවා පීදිලා කිරි වදින ගමන් තින්නේ. ඉතින් මේ මාසේ අග විතර වෙද්දි මචං මේ කැපෙනවා අනිවාර්යෙන් කැපෙනවා. හරිද? මේ මෑදෑලේ වතුර නෑ මචං. වෙනද මේ පාර මට්ටමට තියෙන අපේ පරණ වීඩියෝ දකපු කට්ටිය දන්න. අඩෝ මං උඹලත් කියන්න ඕන නැති වල්පල් ලොක්කම කිව්වා. හරිද? දැන් අද වීඩියෝ එකේ මොකක්ද තියෙන්නේ කියලා මං කිව්වේ නෑ. අපේ වෙල්ලායට මචං හවසට ඉර බහින මාරම ලස්සනට පේනවා. හරිද? මං අද ඒක උඹලත් එක්ක ෂෙයා කරගන්න ආවේ. මේ බලමු කැමරාවට හරියට කැප්චර් කරගන්න පුළුවන් වේද කියලා. උඹලාට කියන්නවා මේක මෙහෙම නෙමෙයි මේ දැන් අර ඉරේලිය මේ ඉර ෆෝකස් වුණාම අනිත් ටික කළු පාට වෙලා තියෙන නැත්තම් මාර ලස්සනට පේනවා. හරිද? අර හේ කොළ පාට මේ වෙල්ලායේ කොළ පාට යනම මම බලන්න කලර්ස් ටික හදලා මේක මේවා කරන්න. තාම පොඩ්ඩක් ඉර පල්ලෙහාට එනකන් අපි ඉමු. මේ ඊට කලින් මං ගෙනාවා අද පොඩි බඩුවක්. හරිද? මම මේවා කන්න කැමති නෑ වැඩි. හරිද? ඒ වුණාට මං ගෙනාවා මේ දැන් සෑහෙන වෙලා ඉන්න උනොත් කියලා ඉර බහිනකම් මේ අපහප ඉන්න. හරිද? ඉනිවේ එන්න තියෙනවා බාන්න. මෙන්න තියෙනවා මචං බාන්න. මේ මොනවද කියලා දන්නවද? දැන් සාමාන්‍යයෙන් මේ අපේ වගේ පැතිවල කට්ටිය නම් දන්නවා. හරිද? මේ මොනවද කියලා. ඔයාලා දන්නවා මේ මොනවද කියලා දන්නවා. මේ මොනවද කියලා දන්න කට්ටිය මේ මං කියන්න කලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරිද? මේ තල් අල මචං. හරිද? ඔය තල් ගස් වලින් වැටෙනවනේ ගෙඩි. ඊට පස්සේ අපි ඇට අරගෙන මේවා වැලි ගොඩක හරි මොක්ක හරි තියෙනවා. හරිද? මේ ඒ තිබ්බට පස්සේ මේක මුල් එරෙනවා ගහ හැදෙන. මේ එන මේ මුල තමයි මේක. මට කියන්නේ තල් අල කියලා මේවා තම්බනවා. ඊට පස්සේ තම්බලා වේල්ලා කන්න පුළුවන්. මේවා රහයි. හරිද? මම නෑ උනාට වැඩි කන්න කැමති නෑ. අවුලන්නේ මම මේ නිකන් ඉන්න කම්මැලිකමට කන්න මේ ගෙනාවේ. අපි මචං මුලින්ම මේක මේ සුද්ධ කරගන්න ඕනේ. මේ පොත්තක් වගේ එකක් එක්ක තියෙන්නේ. හරිද? මෙන්න එහෙනම් පොත්ත අයින් කරන්න ඕනේ. හරිද? මේක තිත්තයි මචං. මේකේ තියෙනවා මෙන්න මේ වගේ මේ පොඩි මේකක් වගේ එකක්. ඒකත් අයින් කරන්න ඕනේ. නැත්තම් මේක තිත්තයි. හරිද? මෙහෙම දෙකට මැදින් පලා ගත්තා. වැටුණා කමන්නේ. මෙහෙම කෑල්ලක් ගත්තා. මෙන්න මේක මෙයා මෙන්න මෙහෙම කඩා ගත්තා. කන්න මේ පට්ට රහයි හරියට සුද්ධ කරගත්තේ නැත්නම් අර තිත්ත සීන් එක එනවා. හරිද? මේක තමයි කේස් එක. One eternity later. අපි ගන්න නෙමෙයි න්යාය. හරිද? මම දැන් කැමරාව සෙටප් කරලා තියන්න හදන්නේ මේ ඔයාලට මේ ඉර බහින මේක පෙන්වන්න. හරිද? පැය ගානක් ඉන්න බෑ. හරිද? මේක සම්පූර්ණ බෑ ඉවර වෙනකම්. ඒක හින්දා චූටි කෑල්ලක් මම මේවා කරලා යනවා. මට මේ වැඩ තියෙනවා. මේ හවස් වෙද්දි මේ මීදුම වගේ වටින් ගහගෙන යනවා. පේනවද දන්නවද මේ දවස්වල මේ පින්න හවස් වෙද්දි අපිට අග්ගාල කැමරාව සෙටප් කරලා මේ වීඩියෝ කැල් ටික ගමු. මම ටයිම් ස්ලැප් දාලා බැලුවා මේ ටයිම් ස්ලැප් දැම්මට පස්සේ මේ අර ඉර ෆෝකස් වෙනවා කැම් එකෙන් බං. ඒතකොට වටපිටාව නිකන් මේ අඳුර වෙලා යනවා නේ. පේනවද? පට්ට ලස්සනට මේ මගේ පිටිපස්සෙන් ඉර බහිනවා. මේ මට පේන විදිහට මේක උඹලට වෙන්න ගන්න බැරි වෙන එක ගැන මට දුකයි. හරිද? මං අනිත් පැත්ත හරලා පෙන්නන නෝමල් නිකන්. හරිද? අඩෝ මාරම ලස්සනම් මාර වයිබ්යක් තියෙන්නේ. හරිද? ඕ කොහමද? කුරුල්ලෝ යද්දි මාර ලස්සනයිනේ. අපි එහෙම මෑන් ටිකක් ඉස්සරහට
මේ දැන් මේ දවස්වල අර මීදුමත් එක්ක වලහකුළු ගතිය වැඩි පොඩ්ඩක් අහසේ හරිද? ඒකින් හින්දා මේක පේන්නේ නැහැ. දැන් ওই වෙනදට වගේ මාර පැහැදිලි අහසේ නම් මාරම ලස්සනට මේක පේනවා හරිද? මේ පිටිපස්සේ මෙතනින් මේ ඉර බැහැගෙන යනවා පේන්නේ. හරිද? මාරම ලස්සනයි හවසට මෙතන ආයේ කියන්න වචන නැහැ. කියන්නේ පට්ටම පැහැදිලිවට ඉර රවුමටම පේනවා. හරිද? දැන් මේ දවස්වල මේ වලාකුළු ගතිය පොඩ්ඩක් වැඩි. ඒක නිසා තමයි ඔහොම පේන්නේ. මේ මට ටයිම් ස්ලැප් වලින් මේ ගන්න බෑ. හරිද? මං ආපහු මේ පැත්ත හරවලා පෙන්නන්නම් කොහොමද මේ මං දැන් තව ටිකක් ඈතට ආවා. හරිද? මේ කොහොමද පේන්නේ කියලා. හරිද? ඕම් බලමු. කොහොමද? අර වෙන්නේ ඊට අවසර ඉතින් වෙල්ලාට આવොත් මෙන්න මේ විව් එක බලා ගන්න පුළුවන් හොඳට. ඕම් ඔහොම. මං හිමින් පෙන්නන්නම්. කොහොමද වෙල්ලාට අවසර පේන විව් එක? අසයිනේ. මේක තමයි ඉතින් ගම කියන්නේ. මට ඉතින් සම්පූර්ණ ඉර බහිනකම් මෙතනටලා ඉන්න බෑ මචං. මං දැන් ගෙදර යන්නේ හරිද? මේ හොඳ සුපිරි වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. මං මේ එතකන් මේ ගමේ ඩේලි මං කරන කියන දේවල් දාන්නේ. හරිද? ඉතින් මේ වගේ ලස්සන වයිබ්ස් ගමේ වයිබ් බලා ගන්න ඔයත් කැමති නම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරගෙන සෙට් වෙන්න. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙනකම් පරිස්සමෙන් ඉන්න බොයිස්.